summa sap dukha paase
සැපසිරි සිත සලනා ජීවනයේ මානා පිළිගනු සැන අප කරුණී සූජන නමෝ නමෝ මාතා
ඔව්. මට ඕන හිතගෙන කවියක් මතක්. හිතගෙන බලන්න පැලවෙයි එහෙම. ඔව් පුතේ. ඔව්. කමන්න තේ කිව්වට. කමන්න කී මොන්න යාගෙන ඉන්නත් ඔක්කොම ඇවිල්ලා බලාගෙන ඉන්න වෙලාවේ. ආමයි. එහෙනම්. ඕනේ න පුතේ කිව්වා. ඔව් හිතගෙන කවියක් නෙවෙයි ඔක. එහෙනම්. හිතවන කවියක් කියනවා. හිතවන කවියක්. එහෙනම්. නෑ නෑ අර කට්ටියක් ඉතින් ඕවා කියපු එක අපි ඒක වෙනස් කරලා කිව්වේ. ඔව්. ඕනේ න මල්ලි කිව්වා. එහෙනම්. නන්දගයිත දූකෝ මරි මත දෙන්න. ඉන්නවද වන්දනෙන්ද ඒක? මමගයිත මර වැඩ ගන්න. යකෙක් නැකවන්නේ බැඳගෙන වැඩ ගන්නවා. එහෙනම්. නනගයිත උනාට පැනලා යන්න. නෑනෝ. මගේ හිතේ දෙන මාරගෙන යන්න. දෙන්නෙක් ඉන්නවද කියන්නේ? අනේ පුතේ නෙමෙයි. ඔව්. එකක් හම්බෙලා තව එකක් හම්බුණා ඉතින් අපිට කමන්නේ. එහෙනම්. එහෙම නෙමෙයි යන්නේ. ඔව්. ඕවා සබන් වගේ නෙමෙයි. එහෙනම්. අපි අපේ පුතේ යන්න ආන් කෙලගෙන යනවා. ඔය ඵලයන් දුරන්ට වෙයිද වන්දා. අනේ පුතේ මම නම් එන්න කිව්වේ. එහෙනම්. වට කෙරුවා. ඕන් පුතේ යන්න නම්. ඔය කොල්ලන්ට තේරෙනවා. එහෙනම් අද යටාලි විමාන උඩට වඩා හොඳයි පුතේ. එහෙනම් අද ඒක නෙමෙයි රත්තරා මල්ලි. අද නම් යනවා බොරු යන්නේ. ඔන්න පුතේ දැන් දොස්තරනේ. කියමුකෝ එහෙනම්. අද ආමේ ඉන්නද යන වෙලාවක. හොඳටම බහැලා ගිහිල්ලා. නිකද අදියම් බරකල්පනාවක. දෙවිලත් ඇති. නාමිතදී තනියම උඩ කලාවක. එන්නද නගේ කවුරුත් නැති වෙලාවක. පොළු පාරක් කන්න වෙන්නේ ඒක තමයි. එහෙනම්. දැන් මේ වෙලාවේ තමයි ඔය ටික කිලෝ ගන්න තියෙන්නේ. එහෙනම් පුරව ගන්න තියෙන්නේ. තව එකක් කියලා. ඔව් එහෙ. ඔන්න එහෙනම් කිව්වා. එහෙනම් වෙලාව හොඳ නැහැ. ඉරට පුළුවන් ද ගිරවුම් නෙලවන්න. මලට පුළුවන් ද ගමරිදු එලවන්න. ඔහෙත් ඵලයන්. අදට පුළුවන් ද තාවුන් නෙලවන්න. එහෙනම්. තුමට පුළුවන් ද මගේ හිත රිදවන්න. ඔහෙ ගලාගෙන ඉනවා ගලාගෙන. මෙහෙම දෙයක් තියෙනවා. ඔව්. මටත් යන්න පුළුවන් වෙන්නේ ඔයත් එක්ක. ඒකනේ නරක වෙලාව. ඒක එහෙනම්. කමන්නද? අනේ පුතේ. වදමලෝනි නම් වද ගහලකට යමු. සම්මලෝනි නම් සමු ගහලකට යමු. මගේ නම ඕනි නම් අචරියට යමු. ඕනි කවුරු හරි ඉන්නවද නැහැ. අපි අපේ ඉංග්‍රීසි මෙහෙම කතා කරනවා. අනේ අපේ ඒක නම් මටේටම බලන් කතා කරනවා. අපි අපේ පුතේ මෙන්න මෙයයි එකක් ඉල්ලනවා. ඈ? ඔව් මේක ඉතින් හරෝ කරන්න තමයි බෑ. හරෝ බෑ කිය. ඔයාට ටිකක් කියන්නේ. ඔන්න එන. කනට කියත් කනවත් ටික ඉලී කියා. මොනේ? බොන්නට කියත් මන දිය ටික පෙරි කියා. ඉන්දට කියත් නැලි වෙන තුරු ඉන්ද කියා. අනේ අපේ. අනේ පුතේ. ඔව් වැස් දෙක පියාගෙන ඔබ දීවන විතදී මාහට වමනේ කියා. මම කම්මිදායේ මණ්ඩලේ අපිට මෙතනින් යන්න ඕනේ. ඒකත් තමයි පුතේ ඉතින් වමන යන වැඩ කරේ. අද ඉතින් හදලා විදියට මෙච්චර ගොඩක් මෙතනට ගෙනාවේ ඉතින් මම අහන්නේ. එහෙනම් ඒ බාන්දු වැඩක්ද නේ. හැබැයි හොඳට කරලා තියෙනවා වැඩේ. එහෙනම් මොනව නැතත් ඒක රාජරාම මාලි. අක්කාදු පහයි. ඔව්. දැන් පුතේ මෙහෙමයි. ඔව්. ගොඩක් වෙලා හිතගෙන කවි කිව්වා දැන්. එහෙනම් දැන් පුතේ පොඩි ටූන් එකක් ගන්න. ටියුන් එක එහෙනම් ටියුන් එක දාන්නේ. එහෙනම් සපෝට් එක දෙනවද? ඔක්කොම දෙනවද සපෝට් එක? අපි අපේ පුතේ මෙහෙමයි. ඔව්. ඊළඟ කාලේ සපෝට් එක දෙනවා. දීලා හැබැයි දැන් මේ නිදිමත හැදීගෙන ඉන්න වෙලාව. අපේ මැදවල පැත්තේ එහෙමයි. ඔව්. අපි සපෝට් එක සපෝට් එක දෙනවා එහෙනම්. සපෝට් එක කෙසේකට සපෝට් කරයිද මන්දා? මට ගාව පේන්න මට ඉකාස් එකයි තියෙන්නේ මේ පැත්තේ. මේක නෑනේ. එහෙනම් මේ වගේ දිග නෑනේ බයි. ඔව්. අයියා මේ පැත්තේ දිග නෑනේ. දිග නෑ කොට ඒකයි. එහෙම නෙවෙයි රාජරාම මාලි. ඔව්. ඕනේ පොඩි ටියුන් එකක් දාන්න සපෝට් එකක් ඕනේ. සපෝට් එකක් දෙන්න කිව්වා. ඕනේ නම් පුතේ. හරි. රඳනා වතුකමතුමෙන්ද රඳනා පුතේ ඉරුණා වතුකමතුමෙන්ද රඳනා පුතේ උන්නේ
tinggal karat suabang aja. Apa ini? Mana me? मैं मिला है जितनी होगा तमाम मत ओए किया ए ना मुझे तावे का दामू तावे चुन्ने दामू है सपोर्ट के दिखा रेडी होने अन्ने ना नहीं ना आनंद होटल अब सियाती चले बिनी बाते खावरे पुड़िया दाग ओए पारे आपे मुझे मैंने मैं का किया लगी दिया के बाद नहीं को मैं का होरे माला ग्रीन ले डालो अंदर तक मिला थी हां तो ओ मुझे दिया गila बेनारे पर बुरी दिए ना ඒකට මේ පුතේ ඔන්න පුතේ ඒකක් දැන් නැගලා යනවා එහෙනම් නැගලා යන්න වෙලාව එන පුතේ සපෝට් එකක් දෙන්න සපෝට් එකක් ඕ මදි සපෝට් එක අපේ පුතේ මේ දෙක මෙතන දෙනවා පුතේ තලා ගන්න බැරි එහෙනම් වයසට ගියා කවදද කියලා කියන්නේ බොරු පිට්ටන් තාම පිට්ටනිය සපෝට් එකක් දෙනවා පොඩ දෙන්නේ නෑනේ පුතේ දෙන්න සෙනග නැගින දුන් දාලා සපෝට් එකක් දෙන්නේ අපේ පුතේ හරිය අමාරු වෙනවා වාට්ටක්. එහෙනම් බොහොම අමාරුයි නවත්ත. ඕන කිලෝ මෙහෙන් දෙන්න හදන්න. දෙන්න හදන්න එහෙනම්. අයියා ඉවලේ ඉඳන් try කරේ ඔහොම එකක් දෙන්න තමයි. එහෙනම් එකක් දෙන්න. මෙහෙම එයයි හදන අනුකු චූන් එකේ එදිලා යන්නේ. හැමදාම වැඩේ ඔහොම තමයි කරන්නේ. එහෙනම් ඒකනේ මේ රත්තරන් මල්. ඔව් රත්තරන්යි. චූන් එක දැම්ම. ඔව්. අච්චේ නහලා දැන් මාව ගෙනියන තව බලාගෙන ඉන්න අනේ අපේ බලන්නේ රත්තරන් මල්. එහෙනම් කොහොම දුර පළාතකින් නම් ආවේ කියනවා. එහෙනම් මදුරාසේ ඉඳලා ආවේ කියනවා. එහෙනම් මදුරාසේ ඉඳලා. ඔව් පත්තිදී හාමුදුරන්ගේ. එහෙනම් නොවිදුරු සදුවගෙන ආවයි. එහෙනම් ඉතින් පුතේ මේකෙන් ආවට සෙට්ටාන්තියක් කරලා එහෙනම් ආවරපුවාම ඔව් බලපුවාම එහෙනම් 89ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අතුරු අතර කල්ප ජන්ම පිළිම ඒ රාශියකට තේවිනවා. එහෙනම් ඒ ටික තියාගන්න කියනවා. එහෙම නෙමෙයි. එහෙනම් දුරින් භූත වෙලා යන්න කියලා මකරයකටමපත් වෙන්න කියලා. අන්නාරි. සිතක් සමාන්තියක් කරනවා හොඳයි කියනවා. ඔව් ඒක නෙමෙයි මාළි. ඔව්. ඒ වගේම අපේ සංවිධායක මණ්ඩලයට මතක් කරන්න ඕනේ. එහෙනම් නෑ පුතේ නැත්නම් යන්න හම්බෙන්නේ. ඔව්. මුණ්ඩලද්දේ තමයි වැඩේ තියෙන්නේ. ඒක නෙමෙයි මාළි. ඔව්. ගමේ මේ වගේ සංවිධායක මණ්ඩලය තරුණ පිරිසක් එකතු වෙලා. එහෙනම් මොනව නැත හොඳ තරුණ. එයා පුතේ බලන්න එතකොට ඉන්නේ ඉස්සලා මෙහෙම කියලා මෙහෙම ඉන්නේ. ගැම්ම. අන්න ඒක තමයි පුතේ. ඔව්. නාටි විෂය ගෙටත් සේන ඒ උඹගේ එහෙම නෙමෙයි යන්නේ. ඕම් බලන්න එහෙනම් උඹනේ නාකි. බලපන් මගේ කොණ්ඩේ කළු නේ අම්මා බලපන් බෙතොම්බ. ඒ තොම්බයි ඉතින් ඔය කච්චිලත් ඕක තමයි වෙන්නේ. නෑනේ මං බලපන් කොම්බේ ගෙල බේරෙනවා. එහෙම තමයි දැන් ඉස්සරහගෙන කියලා වැඩිපුර තියෙනවා. එහෙනම් මේක නෙමෙයි යන්නේ. ඔව්. තොම්බ පැත්තට බලනකොට ගෙදර හොඳට බීදිට. එහෙම කොහොමද? ගෙදර හොඳට බීදිට මේ ලී කාලේ උනලා. ඔය කාලේ මොනවා කරන්නේ කියලා ලී. දැන් හැම වෙලේම හලහලා ඉන්න බැරි. අනේ අපේ එන පරිස්සම් වෙන්න කියලා. අන්න හරි එහෙම නෙමෙයි. ඔව්. අද මේ සංවිධායක මණ්ඩලය. එහෙනම් ගමේ කීප දෙනෙක් එකතු වෙලා. ඔව්. හැමෝක සහයෝගය ඇතිව. එහෙනම් ඉතින් ලස්සන වැඩක් කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපි මෙතනට ඔව්. ඔව් ආශිර්වාද කරන්න ඕනේ. එහෙනම් දෙත් පතන්න ඕනේ. එහෙනම් ඉතින් ගමේ සියලු දෙනාටත් ඔව් මෙතුමන්ලාටත් එහෙනම්
ඉතින් ආවට සෙත් කවියක් කියලා. ඔව්. ඉදිරියේදී තව තවත් වැඩ ටිකක් කරන්න. එහෙනම් හැබැයි අපිවත් ගෙන්නන්න ඕනේ. අපිවත් ගෙන්නන්න ඕනේ එහෙනම්. ඕ නැත්තම් සෙත් කරලා වැඩක් නැහැ පුතේ. වැඩක් නැහැ. ඔව්. ආයි ගෙන්නනවා. අනේ එහෙනම් පුතේ සෙත් කවියක් කියලා ආශිර්වාද කරන්න. එහෙනම් ඒකක් තියෙනවා. සංවිධායක මණ්ඩලයේ සියලුම දෙනාම එහෙනම් පුතේ මේ සියලු දෙනාට මේ කීප දෙනා අපි සංවිධායක මණ්ඩලයට ආශිර්වාද කරලා එහෙනම් ගමේ සියලු දෙනාට ඔව් ආශිර්වාදයක් කරන්න ඕනේ. එහෙනම් ආශිර්වාදයක් වෙන්න කියලා මම හිරිපොත ගත්තකුත් ඇටනවා. ඒක තමයි ඕන ආශිර්වාදය. එහෙනම්
මමද පුරුවයි අත්මුදුන්දී වශයෙන් අන්න හරි මාත්. ඔව්. ඔව් වෙනම පොඩලා.
Woman. Dam nama. Oh. Rasa baru sama. Oh. Oh. Bilang negatif yang makin. Kalau bilang dunia kau kita sama.
ලොකු වැඩක් කරනවා නේද? අවුරුදු 16යි. ලොකුවට හිත වැඩක් කරලා තියෙනවා. නේද? අනිත් කාරණා තමයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රේ. මේ වගේ වයසකට හිතන්න කරලා ඉවරයි. ඒකින්ද නේද? මේ මුළු ගමේම කට්ටිය ඉන්නේ නැති. මේ පුතාටයි මේ සංවිධායක මණ්ඩලයටයි නේද බැය? ඉගෙනීම දෙපතුල දක්වා ඇත්තා වූ කටාණුව අප්‍රෝගණවනුවක් ව්‍යාධි 23ක් අතුවාන් කරා. ආල් කර්මයක් අකල් කර්මයක් අස්වා දෝෂයක් නටවා දෝෂයක් පෝහ දෝෂයක් කියන්නේ. ඇත්තේ වීර නපුරු නක්කාසු දෝෂාන්තකාරයක් ඇත්තේ වීර. මොකද කරන්නේ? තියාගන්න කිව්වද? එහෙනම්. ඔව්. සෙත් කවියක් කියලා.
අපි කියනවා නම් ගෙදර ගන්න කියන්න පුළුවන්. කාල වේලාවක් එක්ක ඕනෑම කියනවා. ඒක